මේ වීඩියෝ එක මේ WhatsApp කරා මට මේ කෙනෙක් එපු වීඩියෝ එකක්. ඉතින් විස්තර අහන්න මට ඇවිල්ලා මේ වීඩියෝ එක මට මේ YouTube එකට මේ ෂෝට් වීඩියෝ එකක් විදිහට දාන්න ඕන කියලා හිතුණා මේකේ තියෙන පිළිවෙල දැකලා. ඒ කියන්නේ මේ වගාව මේගොල්ලෝ හරිය පිළිවෙලට කරන් යනවා මේ ඒ කියන්නේ මෙතන දැන් හදලා තියෙන විදිහ ගත්තත් හරි පිළිවෙලයි. දැන් මෙතන මේක කරලා තියෙන මට පේන විදිහට නම් උඩට සෙවන දලක් ගහලා තියෙනවා. ඊට පස්සේ වටේට ගහලා තියෙනවා අර මේ වගා ආවරණය කරන දැන් තියෙනවනේ මේ එක එක රෙදි වර්ග එනවනේ කිරලා ගන්න තියෙන රෙදි වර්ග අන්නේ රෙදි ගහලා තියෙනවා. ඊට පස්සේ උඩට සෙවන දලක් ගහලා තියෙනවා. මෙහෙම සෙවන දල් ගහනකොට අපි සාමාන්‍යයෙන් 150 හරි ඊට අඩු එකක් හොයාගන්න පුළුවන් නම් ඊට අඩු එකක් හරි තමයි ගහන්න ඕන. මොකද මේ නයිමිරිස් කියන්නේ සම්පූර්ණ මේ සෙවන ප්‍රිය ශාකයක් නෙවෙයි ඇත්තටම. හැබැයි සෙවනේදී ඒ කියන්නේ 120 වගේ සෙවනේදී නයිමිරිස් හොඳට ඔරොත්තු දෙනවා. ලෙඩ රෝග වලට කුමි හානි වලට යම් කිසි ඔරොත්තු දීමක් තියෙනවා. අර සම්පූර්ණ අවුවි තියෙනකොට නයිමිරිස් වල ඔරොත්තු දීමේ හැකියාව ටිකක් අඩුයි කියන එක නම් දැකලා තියෙනවා. ඊට පස්සේ මොකද දැන් සෙවන වැඩි වුණොත් එහෙම වෙන්නේ මල් පිපෙන එක අඩු වෙනවා. මල් පිපෙන එක අඩු වෙනවා මිරිස් වල සෙවන ගොඩක් වැඩි වුණා. එතකොට හැබැයි මෙහෙම ව්‍යුහයක් හදාගෙන අපිට වගාවක් කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ සෑහෙන එලි මහන් වගාවකට වඩා මේ ක්‍රමය හොඳයි. මේ විදිහට සෙවන දලක් ගහලා මේ වටේට මොකක් හරි ආවරණය කරලා කරන එක. මේකල මට පෙන්වන්න ඕන නම් මේක හරි පිළිවෙලයි. බලන්න පැල තියලා තියෙන මොන විදිහෙ වුණා.